welcome back අලුත් vlog එකකට. අද vlog එක පටන් ගන්න කලින් මම මැදින් පටන් ගන්න. හැබැයි අද පටන් ගන්න කලින් මම කියලා ඉන්නම් මේ vlog එකේ මම දේවල් දෙකක් mainly ඔයගලන්ට කරන්න මගේ views ලට. මොකද මම දැක්කා අන්තිම vlog එකට views 300ක් වගේ තිබ්බා. 300ක් වුණා මට ඒක ලොකු achievement එකක් වගේ. පළවෙනි දේ තමයි සමහරවිට මගෙන් ප්‍රශ්න අහලා තිබ්බ comments වල. මම ඒකට උත්තර දෙන්න යනවා ප්‍රශ්න 5කට වගේ. දෙවෙනි එක තමයි ඔයා බලන්න මේ vlog එක startup entrepreneur කෙනෙක් නැත්නම් ඔයා බලන්නේ ඉගෙන ගන්න university student කෙනෙක් වශයෙන් නම් මම ඔයාලට කරන්න උදව්වක් මේ කියන්නේ. පළවෙනි මම කියලා ඉන්නම් ඒ university students ලාට මොකද්ද කරන්න කියලා. ඒක තමයි ඔයා university student කෙනෙක් නම් නැත්නම් startup entrepreneur කෙනෙක් නම් නැත්නම් freelancer කෙනෙක් නම් ඔයා මේ වීඩියෝ එකට කමෙන්ට් කරොත් AK9 කියලා. මම දන්නේ මේක වැඩ වේද නැද්ද කියලා. ඔයා මේ වීඩියෝ එකට කමෙන්ට් කරොත් AK9 කියලා අඩුම 10ක් 10 දරන්න උනත් කමන්නේ. මම ඔයගලන්ට වෙන්න ඕන උදව්වක් කෑෂ් පැත්තෙන් නැත්නම් නෙට්වර්කින් පැත්තෙන් නැත්නම් මගේ ඇඩ්වයිසර්ස් පැත්තෙන් ඒ කාරණා තුනෙන් මොකක් හරි කමන්නේ මට කමෙන්ට් කරන්න AK9 කියලා ඔයගොල්ලන්ගේ බෑග්ග්‍රවුන්ඩ් එක බලලා මම ඒක ඔයගොල්ලන්ට කරලා දෙනවා. මේ පළවෙනි එක. දෙවෙනි එක තමයි මට වැටලා තිබ්බ කමෙන්ට්ස් වලට මම රිප්ලයි කරන්න යන්නේ කමෙන්ට්ස් 5ක් වගේ මම සිලෙක්ට් කරා. පළවෙනි එකෙන් කමෙන්ට් කරලා තියෙනවා enjoying watching your videos also I'm in a praise of building my startup but I couldn't manage the workload that I have now. It eats my productivity and managing Gen Z is an hustle. So ඔයා කියන්නේ කොහොමද productively වැඩ කරන්නේ සහ Gen Z's ලා manage කරන්නේ කියලා. productively වැඩ කරන්න එක hack එකක් තමයි මම use කරන්නේ හැමතිස්සෙම වැඩ පටන් ගන්න කලින් things to do එකක් දාගන්න එක. ඒතර ඒක මගේ checklist එකක් වගේ දවස පටන් ගද්දිම තියෙනවා. ඒතර මම ඒ ටික task එක ඉවර කරොත් තමයි මගේ දවස ඉවර. ඒ task එක මගේ පොතේ තියෙන task එක ඉවර කරේ නැත්නම් මම count කරන මගේ දවස ඉවර නෑ වගේ. අන්න ඒකින්ද පුළුවන් තරම් task list එක තියාගන්න හැමතිස්සෙම. එතකොට ඔයාගේ productivity එක වැඩි වෙනවා. ඔයා ඒතර වැඩක් task එක කරගොත් ඒක ටික කරොත් තව ඔයාගේ productivity එක boost කරලා ඔයාගේ dopamine එක වැඩි වෙනවා. දෙවෙනි එක තමයි Gen Z's ලා manage කරන විදිය. මේකත් මම මගේ mentor කෙනෙක් මට කියපු දීලා දෙයක් තමයි Gen Z's ලා පුළුවන් තරම් ඒගොල්ලෝ Gen Z's ලා ගත්තොත් 180ක් වගේ ඒගොල්ලන් හැමදේම දන්නවා. හැබැයි ඒගොල්ලන්ගෙන් වැඩක් ගන්න එක තමයි අමාරු. ඒකට කරන්න පුළුවන් එකම දේ මම ඉගෙන ගත්ත දෙයක් පුළුවන් තරම් ඒගොල්ලන් appreciate කරන්න සහ ඒගොල්ලන්ටත් ඔයා system එක ඇතුළට ඒගොල්ලන්ව දාන්න. ඒගොල්ලන් නිකන් මේක කරන්න එක කරන්න. හැබැයි ඔයාලට පුළුවන් නම් ඒගොල්ලන්ව එක system එක ඇතුළට ධම්මලා ඒ task එක ගන්න. උතර වැඩේ කරගන්න පුළුවන්. අනිත් කමෙන්ට් තමයි ලංකාවේ digital marketing එක කැරියර් එකක් වශයෙන් කොහොමද සහ salary range එක කොහොමද කියලා. digital marketing career එකක් වශයෙන් ගත්තොත් මම දකින එක digital marketing වල categories තියෙනවා. content කියලා පැත්තක් එනවා, SEO කියලා එනවා, ඊට පස්සේ paid marketing කියලා එනවා. ඒකෙන් ඔයා specialize වෙන්න මොන හරි category එකට. ඒ category පැත්තෙන් ඔයා specialize වෙලා අන්න ඒ පැත්තෙන් expertise පැත්තෙන් යන්න බලන්න. ඔයා categories තුනම cover කරන්න ගියොත් මම දකින විදියට ඔක්කොම අච්චර වෙයි. හැබැයි මොන හරි එක පැත්තකට ඔයාට පුළුවන් නම් specialize වෙලා expertise කෙනෙක් වෙන්න අන්න එතන වැටෙනවා. තව කමෙන්ට් එකක් තියෙනවා කොහොමද මිනි හෝම් ජිම් එකක් හදාගන්නේ කියලා. මම ඒකට වෙනම වීඩියෝ එකක් එක්ස්ප්ලেইন කරන්නම්. ඊට තව කෙනෙක් දාලා තියෙනවා අවුරුදු 16 එක්කෙනෙක් බලනවා මේක ග්‍රයින්ඩ් එකක් විදිහට and keep working. Thank you for the lovely comment. So ඒක තමයි අපි එනම් යන් vlog එකට පටන් ගමු. 4 5 2 3 4 3 එක දිගට personal training sessions තුනක් තිබ්බා. උදේ 6:00 7:00 8 9 9 9:00 තිබ්බා. එකෙන් පළවෙනි කෙනාගේ goal එක weight loss almost අපි goal එක achieve කළා. දැන් අර එයා half marathon එකකුත් දිව්වා. දැන් එයාගේ අර body toning ඒ moment එක යන්නේ. දෙවෙනි ක්ලයන්ට් ඇවිල්ලා එයාගේ කතන්දර කිව්වොත් එයා වයස සහ එයාගේ ජොයින්ට්ස් වල ඉෂුව එක. සෝ ඒක තමයි මේ වැඩ කරන්නේ. තුන්වෙනි ක්ලයන්ට් ගත්තොත් එයාත් වයසයි පාකින්සන් තියෙන ක්ලයන්ට්. සෝ මම ගොඩක් හරි ආසයි වයසක කරන ක්ලයන්ට්ස්ව ට්‍රේන් කරන්න. මොකද ඒගොල්ලන්ව ට්‍රේන් කරද්දී මම ගොඩක් රිසර්ච් කරනවා. ඒතර මම ගොඩක් ඉගෙන ගන්නවා. මොන වගේ දේවල්ද මම කරන්නේ. normal ඒතර අර normal weight loss වගේ ගන්න නෙමෙයි. මම specifically ඒගොල්ලන්ව ට්‍රේන් කරන මම ගොඩක් රිසර්ච් කරන්න ඕනේ. මොන දේවල්ද කරන්න. මොකද ඒගොල්ලන්ට කරන්න බෑ normal පුද්ගලෙක් කරන movements. ඉතින් එතකොට මම කරන්න ඕනේ ඒගොල්ලන් ගෙදර තියෙන equipments අනුව සහ ඒගොල්ලන්ගේ body condition එකත් එක්ක අනුව තමයි plan කරන්නේ. ඉතින් දැන් personal training sessions ටික ඉවරයි. දැන් එක දින meetings ටිකක් තියෙනවා. අපි යන් ඉවරයි. And then the second program is which is express office fitness session. That means at the office premises whenever you are working we'll take one department at the office attire itself will be training them.
So I shared you a couple of videos like how we do it. දැන් මම ඉවර කරේ එක මීටින් එකක් කෝපරේට් කම්පැනි එකක් එක්ක ඒගොල්ලන්ට අප්‍රෝච් කරා. හැබැයි ඒගොල්ලන්ගේ ඉන්හවුස් එක කරනවා කියලා. ඊට පස්සේ මම වෙනස් කරා. ඒගොල්ලන් ඉන්හවුස් කරන්නේ යෝග පැත්තේ. මම අප්‍රෝච් කරා හරි යෝග නෙවෙයි අපි ෆිට්නස් පැත්ත ෆෝකස් කරනවා. ඒකට කියන්නේ ඒතර සේල් එක නැති වෙන්න ගියේ. හැබැයි මම අරම අප්‍රෝච් කරා. ඒගොල්ලන් කිව්වා හරි ඒගොල්ලන් හෙඩ් ඔෆ් එකට කතා කරලා බලමු කියලා. සාමාන්‍යයෙන් ස්ට්‍රෙන්ත් කැම්ප් එක අපි කෝපරේට් කම්පැනිස් වල සෙෂන්ස් කරනවා. යෝගා ෆිට්නස් අපි ඔෆිස් එකට ගිහිල්ලා සෙෂන්ස් කරනවා. ඉතින් ඒකයි මම අප්‍රෝච් කරලා බැලුවේ ඒගොල්ලන්ට. ඉතින් ඒ මීටින් එක නෙමුනේ. දැන් ආපහු මට එක සෙෂන් එකක් තියෙනවා අන්තිම සෙෂන් එක. මේකෙන් පස්සේ අපි ජම්ප් වෙනවා. ඉතින් මට ඒකලාට කාර් එක නැහැ. මීටින්ස් වලට යන්න. මම මේ ටුක් එක යන්නේ. ඒත් මීටින් එකක් තියනවා නම් ඒක යනවා. කොහොම හරි ඒක ඩීල් එක ක්ලෝස් කරනවාද කයන් කෙනෙක් නිතරම කියලා අදාළ නැහැ. හැබැයි යන්න ඕන දෙයට යන විදියට යනවා. So මේ watching this youngster කෙනෙක් වශයෙන් බලනවා හිතනවා මේ මීටින් එක වල යන මම කාර් තියෙන මිනිස්සුන්ට යන මම ලක්ෂණ විදියට යන්න ඕන කායත් හම්බෙන්නේ එහෙම දෙයක් නැහැ. ඔයාට දෙන්නේ ඔයා කොහොමද ප්‍රසන්ට් කරන්නන්නේ ක්ලයන්ට් ඒක වැදගත් වෙනවා. ඔබෙන් කලින් vlog එක කට්ටිය ඔය බලලා ගොඩක් අහලා කවුද ලස්සන මොකද කියන්නේ මේ අත් දෙකෙන් මොකද්ද කරලා තියෙන්නේ මේ අත් දෙක මොනවද කියලා ගොඩක් දේවල් කරලා තියෙනවා මේ කලින් vlog එක ගොඩක් කට්ටිය මේ මාර ප්‍රසිද්ධ වුණා අන්සිල් ඔව් ටහන් එක මීට මඩ වෙලා ඉන්නේ මේ ටහන් නල්ලි තියෙන එකකින් ඕන පෙම්බල ඔක්කොම නැග්ගන්න ඕනේ මේ නුවන් අම්මා මේ කුමෝද් මේ ශානුක නුවන් ශානුක මේ මගේ vlog එකට කියන්න බෑ මොනවයි වචන මොනවද කියන්න බෑ ඔයා ටහන් එක කවුරුත් කියත් දැන් ඉන්නවා කතා කරන්න එපා දෙදසක් නේවා ඔබ මඩේ කොහොමද කලින් හොඳයි 2008 ඉඳන් ඒතර අපේ වයස කීයද දැන් 2008 වෙලා තමයි තවත් ලන්ච් එකක් කාර් එක ගන්න. අද ජනිත් නැහැ කොහොමද ඉන්නේ. කොහොමද මේ කාර් එලත් මම කතා කරා. මේ කාර් එකේ ලන්ච් එක ගන්න කට්ටක් නේ. කොහොමද ඒකේ යාතල් එක? ඒක නම් තාම අපිට ඔෆිස් එක නැහැ. මොකද කියන්නේ? අපිට ඔෆිස් එක නැහැ නෙවෙයි ඔෆිස් තියෙන ඔෆිස් එකේ ඉන්න කට්ටිය දාන්න මදිද? දාන්න බෑ ඒක. අර ඔයගොල්ලෝ දන්නවා මගේ අපේ ගෙදර අපි ඔෆිස් එක කරලා හැබැයි දැන් ඉන්න කට්ටියත් එක්ක එතන හැමෝම දාන්න බෑ. නම් මායක මොකද තව තුනෙක් කඩ ගන්න පුළුවන්. මේ හින්දා අපි ඒක ෂට් ඩවුන් කරලා තියෙන්නේ. මේබි බලමු මේ අද ඔෆිස් කරන්න පුළුවන් අපිට ඔයගොල්ලන්ගේ vlog එක විතරක් බල බල හිටියොත් තව vlogs මේබි 15ක් ඇතුළත ඔෆිස් එක ලන්ච් එක කරන්න පුළුවන් වෙයි නේ. ඒත් බැරි වෙයි නේ අපි දාලා එළියෙ ඉන්නේ. දාලා එළියෙ ඉන්නේ. බලමු දැන් ඔෆිස් එක ලන්ච් එක කරන vlog එකක් බලමු ඉස්සරහට එනවාද කියලා. 15 seconds done. We have just another 25 seconds to go. So that PT is done. So actually මම මේකේ පොඩි කතන්දරයක් කිව්වොත් මේ PT එකේ සම්බන්ධයෙන් දැන් මේ දවස්වල මම ගොඩක්ම ගන්න PTs ඇවිල්ලා special scenarios තියෙන sessions, special scenarios තියෙන clients. උදාහරණයක් වශයෙන් දැන් මේ client ඇවිල්ලා back pain එකක් තියෙනවා. ඒ හින්දා එයාට වැඩි movements කරන්නත් බෑ. ඉතින් මම as a personal trainer, as a coach මම දැනගන්න ඕනේ කොහොමද back pain එක හොඳ කරනවත් එක්කම එයාගේ goal එකට යන්නේ කියලා. ඉතින් මම strategically එයාව දැන් කරන්නේ ගොඩක් දුරට අර weight උස්සනවට වැඩිය movements කරනවා. ඒතර එයාගේ ඇඟ ඉස්සලා muscle memory එකක් ගන්නවා නේ වගේ. So මේකට පස්සේ මම යනවා accurate එකේ studio filming එකක් accurate සහ strength camp. මම පෙන්නන්න මොකද්ද studio film එක වෙන්නේ කියලා. හැබැයි අද කාර් එක නැති හින්දා මම යන්නේ ගොඩක්ම bike එකේ සහ කොමෝඩ් එකයි. So මේ දින bike එක තියෙන pick me එකේ. Thank you pick me. කොමෝඩ් නැවතත් vlog එකට යන්න. ඉස්සර ජනිත්ගෙන් ප්‍රශ්නයක් අහලා ස්මෝක් එක. දවසක් අසනේ වෙලා හිටියා. මොකක්ද දෙන්නේ ඇඩ්වයිස් එක අසනේ වෙලා ඉන්න බෑ. වෙලාවට කන්න බොන්න වෙලාව නිදා ගන්න. නේ නැතිමදි. කොමෝඩ් මොකද මේ කරන්නේ මෙතනද? අද ඉතින් හැමදා වගේ සුපුරුදු දෙයක් ලයන්ස් වල කරන එක අපි අපිට කරගන්න. මැච් එක කරන්නේ වටිනවනේ. වටිනවා. වෙලාවට දාගන්න ඉතින් අමාරු. ඇත්ත. අර අබ්දුල් ආවා මොමෙත් ඉන්නවා. මේ අද මෙතන අපි කරන්නේ ඇවිල්ලා strength cam එකටයි accurate එකටයි cost එකටයි content හදන එක. leveraging our content game. මොකද content හදලා අපේ social media දාන එක මාර වටිනවා. ඉතින් ඒක තමයි කරගෙන ඉන්නේ. Attention is the newest currency. So the more people you gonna මේ filming කරනතුව නිකන් අම